ජනාධිපතිතුමා ඔච්චර බයයිද ඔයා? කැරලි බන්දද කියලානේ. ඒ ඉතින් පැහැදිලිව කිව්වා අපේ හාමුදුරුවෝ අපේ පක්ෂයට ගෙවල් වලට යන්න එපා කාර්යාලයට එන්න කියලා. ඒකින්ද තමයි අපේ නායක හාමුදුරුවෝ අපි ආවේ ජනාධිපතිතුමා ඕනේ එකතුමා හම්බෙන්න. අපි අතන්ට යනවා කියලා ඔහොම දාන්න එපා. ඔබතුමාලා ඊයේ පෙරේදා අපි දැක්ක අර කොටි සමරන්නත් ආරක්ෂාව දීලා තිබ්බා. අපි ඉතින් මේ යන්නේ කිව්වනේ දැන් අපි විශ්වාස නිලධාරි මහතුරු දාතන්දි. හදලා දීලා තිබ්බා. පාරට මේ ඉන්න ඕන. අපි යන් එතන අපි ජනාධිපතිතුමා ඔච්චර බයයිද ඔයා? කැරලි බන්දද කියලානේ. ඒ ඉතින් පැහැදිලිව කිව්වා අපේ හාමුදුරුවෝ අපේ පක්ෂයට ගෙවල් වලට යන්න එපා කාර්යාලයට එන්න කියලා. ඒකින්ද තමයි අපේ නායක හාමුදුරුවෝ අපි ආවේ ජනාධිපතිතුමා ඕනේ එකතුමා හම්බෙන්න. පුළුවන් අවස්ථාව තියෙනවා. ඒක අපි සාමකාමීව යන්න දෙන්න. එච්චරයි. මේ තියෙන රටේ දැවෙන ප්‍රශ්න ඒක කරන්න යන්න පුළුවන් අපේ හාමුදුරුවොත් එක්ක යන්න පුළුවන් නියෝජිතව මහත්මයෝ අපි මේ මෙහෙම නෑ අපිට ජනාධිපති ලේකම්තුමාවනේ හම්බෙන්න ඕන අපිට යන්න ජනාධිපති ලේකම්තුමා හම්බෙන්න. ඔව්. ඒක අපි සාමකාමීව එතෙන්ට යනවා. ඒක ජනාධිපති ලේකම්තුමාට එන්න කියන්නේ මේ ගරුතර මහා සංඝරත්නයේ වැඩම කරලා තියෙනවා. එතුමාට ඇවිල්ලා මේ අපේ ආම්දුරන්ගේ ඉල්ලීමට සාවධානීව මේ උන්කන් දින එතුමාට යන්න කියන්නේ. එච්චරයි. ජනාධිපතිතුමාට දැනෙන්නේ නැහැ. විශාල මාත්‍ය මේ මෙතන අපිට යන්න දෙන අපි අතන ඉන්න. අපි පාරේ එතුමා එනකන් සාමකාමී අපේ විරෝධතාවය ප්‍රකාශ කරන්න ඉතරයි. අතන ඉස්සරහටම සාමකාමීව. උත්පාදකේ විතරයි. උත්පාදකේ විතරයි. සංදේශයක් බාර දෙන්න තියෙන්නේ. කරේ බලන්න ජනාධිපති ලේකම්තුමා බඩු පැක් කරනවා කියලා ආරංචි. දැන් ආරංචි එතුමා දැන් බඩු පැක් කරලා යන්න වෙලා තියෙන්නේ. මොකද මන් තමයි මාර්ගම කරන්නේ. අපි කතා කරන්නේ බෑ. ජනාධිපති ලේකම්තුමාට තීරණවාසය කරලා අයියෝ ඔබතුමාලා ඉන්නේ අපරාධනේ. ඈ මාත්‍යෝ රට රැකපු රණවිරුවනේ ආවේ මේක කරන්න එපා. ප්‍රියන්ත වීරසූරියගේ ලැජ්ජයි. යා රතු පාට කල්සමක් ඇඳලා අතන්තුමක් ඇඳලා අපි දන්නවා. ප්‍රියන්ත වීරසූරිය පොලිසිය තමයි මේ රටේ පොලිසිය අවුරුදු 160ක ඔබතුමාලගේ ගෞරවාන්විත සේවය නැති කරේ. හරිද?
ඩයි දාගෙන මොන දෙන්නාරි ඉතින් තාම්ලොඩ් ඇවිල්ලා අරහත් ගජේට කහසුට හැමෝම යට. එයාලා බෞද්ධ මැදලා අපි අහන්නේ අපි අහුකාරනේ අහන්නේ. බෞද්ධ වාදයට අපිට කවන්නේ. අර මහත් නිරාගමි ගයිද? ආයෙත් ඉස්සලා අපිට අවසර ගන්න. ඔයාලා මේක බෞද්ධ ආමුදුරට වදින්න බලයි දෙලේ අර වාතයට. හරි පොඩ ඇන්නේ. ඒ වාතය වදිනවද මේ වාතය කැමති නැද්ද ඔය? එයා කැමති ඔයා කැමති. යාපතක් හොයන්න ඕනේ. මේ දැන් ඔබතුමාලා කියන්නේ අපි ආවේ මේකයි කාරණේ. සුරේෂ් සැලේ ඇතුළු මේ රණවිරු දඩේම සම්බන්ධව නවජනතා පෙරමුණ රටවටා ගියා පෙත්සමක් අත්සන් කරා. හරිද? මේ පෙත්සම සංදේශයක් විදිහට බාර දෙන්න ආවේ. ඊ අපි දැක්කා ජනාධිපතිතුමා රණවිරු සමරුමක් කරනවා රණවිරු සංදර්ශනයක් කරනවා. අපි ඒවට අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපිට ජනාධිපති ලේකම්තුමාට මේ කාරණේ ගැන මේ සංදේශය බාර දීලා, පැසල් එක ටික බාර දීලා එතුමාත් එක්ක සාකච්ඡාවක් කරන්න ආවේ. ඔබතුමා කවුද? ඈ? නෑ මම අහතුරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ මහජන සම්බන්ධතා මැතිතුමා මෙහෙමයි අපි ජනාධිපති පෞද්ගලික ලේකම් ඉන්න කාලේ වසන්ත සමස්ත මහත්තයලා මහින්ද ජයසිංහලාව අපි තමයි ගියේ. අපි මේ කුක්කෝපක්කේ ඉස්සරහට ගියේ නෑ. දැන් ජනාධිපති ලේකම්තුමා බඩුවක් කරනවද? නේද? ජනාධිපති ලේකම්තුමා බඩුවක් කරනවද? හරි. ඒක ප්‍රභාෂණ කීතියදී මේ කාර්යමණ්ඩල ප්‍රධානී ඉදි මහත්තයා ඔක්කොම නැත්නම් මේක මොකද කරන්නේ? ජනාධිපති මේ රටවල ගන්න ඕනේ ජනාධිපති කාර්යාලේ කවුරුත් නිලධාරි නෑ. පොලිටිකල් පාර්ටි හරි දැන් මට කියන්න ඔබතුමාට මේ සංදේශ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් උත්තරේ කියන්න මෙතන මාධ්‍යය තියෙනවා කියන්න. බලන්න ඔබතුමා බලලා කියන්න. කියන්න ජනාධිපතිතුමා මේ දිනේ වේදිකාවක් ගානේ අපිට කිව්වා ගෙවල් වලට එන්න එපා, පක්ෂ කාර්යාල වලට එන්න එපා, කතා කරන්න ඕන නම් ජනාධිපති කාර්යාල වලට එන්න කියලා. හැබැයි අපි ජනාධිපති කාර්යාලයට ආවම ජනාධිපතිතුමාත් නැහැ, ජනාධිපති ලේකම්තුමාත් නැහැ, වගකිය යුතු කිසිම කෙනෙක් නැහැ. කොහොමවත් මේ ආණ්ඩුව අද යන්නේ බෙදුම් වාදයේ ශක්තිමත් කරගෙන තමයි මේ ආණ්ඩුව යන්නේ. ඊයේ තිබුණේ රණවිරු සමරුවන් නෙමෙයි රණවිරු සංදර්ශනයක්. මේ ගෙවුණ මාස 18 තුල මේ ආණ්ඩුව උතුරේ අධිආරක්ෂිත භූමිය නිදහස් කරලා මේ ආණ්ඩුව රණවිරුව බුද්ධ්‍යංශ නිලධාරීන්ව අත්අඩංගුවට අරගෙන මේ ආණ්ඩුව රණවිරුවන්ව සෙබළුන් කරලා මේ ආණ්ඩුව රණවිරු සේවාධිකාරිය සෙබළ සේවාධිකාරිය කරලා මේ රටේ රණවිරුවන්ගේ ගරුත්වය නැති කරපු ආණ්ඩුවක්. ජනාධිපතිතුමා කියනවා රණවිරුවලු සටන් කරේ. ජනාධිපතිතුමාට මතක නැහැ ජනාධිපතිවරු 4 දෙනෙක් යටතේ මේ යුද්ධය තිබ්බා. ඒ කාලේ ඩෙන්සිල් කොබ්බෑකඩු වගේ සෙම්පතියු හිටියා. විජය විමලරත්න වගේ මහා දැවැන්ත ප්‍රතාපවත් සෙම්පතියු හිටියා. හැබැයි යුද්ධය ඉවර කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වය තිබුණේ නැහැ. ඒ නිසා යුද්ධය ඉවර කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ පැතුමා. ඒ නිසා ඊයේ ජනාධිපතිතුමා මොකද්ද ලෝකෙට පෙන්වුවේ? එතුමා කෙලෙහිගුණ දන්නේ නැති නායකයෙක් කියලා. ඊයේ රණවිරු සමරුව මහින්ද රාජපක්ෂ පැතුමාට ආරාධනය කරලා නැතුව කතාව තුලත් අර එපාවාහයට මේ එපාවාහයට හොදි බෙදනවා වගේ මහින්ද රාජපක්ෂ පැතුමාව හීනියට විවේචනය කිරීමක් තමයි කරේ. මොකද සැලේ වැරද්දක් කරලා නැහැ අපි දන්න තරමින්. මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවෙක් ඉන්නවා නම් ඌ අත්අඩංගුවට ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඌට මරණ දඬුවම දෙන්න අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාස්කු ප්‍රහාරයේ ඉන්ටර්පෝල් එක කියනවා නම් FBI එක කියනවා නම් ස්කොට්ලන්ඩ් යාඩ් එක කියනවා නම් රටවල් 5ක ජාත්‍යන්තර පරීක්ෂණ වලින් කියනවා නම් පාස්කුව සැල්සුම් කරේ පාස්කු ප්‍රහාරය කරේ සහරාම් ඇතුළු ඒ ත්‍රස්ත කණ්ඩායම ඒ තව්හීද් දමාදරලෝ ඒ ත්‍රස්ත කණ්ඩායම කියලා තවත් කොයින්ද මහමොලකරුවෙක්. ඒ වගේම දේශීය පරීක්ෂණ 5ක් කරා. ජනද්ද සිල්වා වාර්තාවේ පැහැදිලිව තියෙනවා 117 වෙනි පිටුවේ නිලන්ත ජයවර්ධන බුද්ධ්‍යංශ ප්‍රධානී දුන්න තොරතුරු ටික හරියට කවුද කළමනාකරණය කරේ නැත්තේ? හරියට කවුද විශ්ලේෂණය කරේ නැත්තේ කියලා. කවුද කරේ නැත්තේ? අද මේ ආණ්ඩුවේ තනතුරු ලැබලා ඉන්න මහජන ආරක්ෂක ලේකම් රවී සෙනරත්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානිය බේසේකරයි. හරියට මොකද ඉන්න ඕන?
හරින සැලේ ඉන්න ඕන එළියේ. හරින රවි ඊශානේ ඉන්න ඕන ඇතුලේ. හැබැයි ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? ආණ්ඩුව අපරාධකරුවන්ට තන්තුරු දීලා රට රැකපු රට වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු සුරේෂ් සැලේ වගේ සුජාත පුත්‍රයන් අද හිරගෙදර දාලා තියෙනවා. දැන් තවත් මේ ආණ්ඩුව බලන්න මේ ආණ්ඩුව තමන් වෙනුවෙන් පෙනී හිටපු ශානි අබේසේකර මහත්තයට දෙනවා DIG කරලා උසස් වීමක් දෙනවා. අවුරුදු 5ක් විශ්‍රාම ගිහිල්ලා හිටපු කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම දියුණු ප්‍රකාශයක් දීලා කියනවා මම රණවිරු සාමූහිකය හරහා මාලිමාව බලයට ගේන්න වැඩ කරා කියලා. රංජන රාමනායක මහත්තයලා ගෙදර වළං හොදන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙක් වෙච්ච ශානි අබේසේකරගේ උසස් වීම ස්වාධීන පොලිස් කමිෂන් සභාවෙන් දෙපාරක් ප්‍රතික්ෂේප කරා. මෙයාව එහෙම උසස් කරන්න අවශ්‍ය සාධනීය තොරතුරු නැහැ. මෙයාට අසාධාරණයක් වෙලා නැහැ කියලා. හැබැයි මොකද කරේ? අන්නර ආයතනෙන් යන බලපෑමක්. කියලා පොලිස් කොමිෂමට ස්වාධීන පොලිස් කොමිෂමට කියනවා නැහැ. ශානි අපි වෙනුවෙන් රැස්වීමක් ගානේ කතා කරා. ශානි අපේ මිනිහෙක්. විපක්ෂ මර්ධනය කරන්න නම් ශානිව තියාගන්න ඕනේ. ඒකින්ද ශානිට දෙන්න කියලා DIG පෝස්ට් එක ස්වාධීන පොලිස් කමිෂන ස්වාධීන කැලල ගැලවෙනවා. පක්ෂපාතී පොලිස් කමිෂනර් බවට පත් වෙනවා. ශානිව උසස් වීම දෙනවා. දැන් ශානිත් එක්ක වැඩ කරපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු නියෝජ්‍ය පොලිස්පතිවරු වන්න ලෑස්ති වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ඔවුන්ගේ මානව හිමිකම් කඩ වුණා කියලා පෙත්සං ඔවුන් දැන් දාන්න නඩු දාන්න ලෑස්තිලා ඉන්නවයි. ශානිව උසස් කරේ මොන පදනමක ඉඳලාද කියලා. මොකද්ද ශානිව උසස් කර පදනම? මොකද්ද ශාන්ට වෙච්ච අසාධාරණ කියලා අපි ජනාධිපතිතුමාගේ අහනවා. ඒ නිසා ශානි යොදාගෙන රවීව යොදාගෙන මේ ආණ්ඩුව බෙදුම්වාදීන් මනදොල පිනවන ශක්තිපත් කරමින් යනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කිව්වා ඔන්න අපි ගෙවල් වලට ගියේ නැහැ. ඔන්න අපි ආව ඔබතුමා හම්බෙන්න. ඔබතුමා හැංගුණා. ඔබතුමා නැහැ මේ කාර්යාලේ. ඔබතුමාගේ ලේකම්තුමාත් නැහැ. ඉතින් අපි ඔබතුමාට වග කියන ඉන්න ඊළඟට මහජන සම්මත අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අපේ සංදේශය බාර දුන්නා. ඔබතුමාට බාරයි. හැබැයි මතක තියාගන්න අපි මේ සටන අවසන් කරන්නේ නැහැ. මේ සටන ඉස්සරහට ගෙනියනවා.